ආයුබෝවන් අද මම මගේ ජීවිතේ කාටවත් නොකියපු කතාවක් කියන්නයි ආවේ. මම හැදුනේ වැල්ලේ කසිප්පු වාඩියක. මගේ අම්මා මාව උස්මහත් කළේ ඒ රස්සාවෙන්. මම ඒ ජීවිතයට වෛර කළත් මම කොහොම හරි මහන්සි වෙලා ඉගෙනගෙන ඒ ලෙවල් පාස් වුණා. ඒත් වැල්ලේ මුදලාලි මාව බලහත්කාරයෙන් කසාද බඳින්න හැදුවා. අපිට වෙන ගැලවීමක් තිබුණේ නෑ. එදා අම්මා මට කිව්වා කොළඹට පැනලා ගිහින් අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා. කොළඹදී මගේ ජීවිතේම වෙනස් වුණා. මම මෙගා ට්‍රේඩර්ස් එකේ මාකටිං ඩිරෙක්ටර් කෙනෙක් වුණා. එතනදී තමයි මට නිසල්ව මුණ ගැහුණේ. එයාගේ ආදරේ මගේ මුළු ලෝකෙම වුණා. ඒත් මම මගේ අතීතය නිසල්ගෙන් හැක්කුවා. මම බය වුණා එයා මාව දාලා යයි කියලා. එකපාරටම අපේ ගමේ රූබන් මාම ඔෆිස් එකට ආවා. ඔයා නිසල්ට මගේ හැම විස්තරයක්ම කිව්වා. මම ලැංජාවට ආයෙමත් වාඩියටම පැනලා ගියා. මම හිතුවා හැමදේම ඉවරයි කියලා. ඒත් නිසල් මාව හොයාගෙන වාඩියටම ආවා. එයා කිව්වා එයාට ඕන මගේ අතීතය නෙවෙයි, මාව විතරයි කියලා. අද මම මගේ අම්මත් එක්ක ගොඩක් සතුටින් ඉන්නවා. අතීතයට වඩා වැදගත් වෙන්නේ අපේ උත්සාහයයි.